හොරු අල්ලනවා කියලා ඇවිල්ලා ආණ්ඩුවක් අටවගෙන තාමත් ආණ්ඩුවේ ඉඳගෙනම හොරු අල්ලන්න කතාව. පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් අද ආණ්ඩුවට දොස් මොරයක් එල්ල වුණා. රෙද්දක් ඇඳගෙන කයිසමක් ඇඳගෙන යන බෑගරු සභාපතිතුමා. ඒකේ දාන්නකො අල්ලලා කණෙන් අල්ලලා හිරේ. ලැජ්ජා වෙන්න ඕනේ අමතුමා තාමත් ආණ්ඩුවේ ඉඳලා හොරකම් කිය ඉන්න එක. දේශබන්දු ඇල්ලුවේ කවුද? දේශබන්දු කියලා බාහිර වුණා. ඔයාලගේ කතා අහලා බොරු අහලා හිරිකිත හැදිලා තියෙන්නේ අපිට. 2025 අවුරුද්ද ලබන්න ඔන්න මෙන්න තියෙන වෙලාවේ ජනතාව විශාල බලාපොරොත්තුවක් මේ අමාත්‍යාංශයෙන් ජනතාවට සිද්ධ වෙයි කියලා විශ්වාස කරනවා. මාස 6ක් මදි කියලා දැන් කිව්වට ඔයාලගේ ජනාධිපතිතුමා කිව්ව එක පෑන් පාරෙන් වීමා නතර කරනවා කියලා අපි නෙවෙයි. තමුන්නාන්සලාට දැන් අමතක වගේ ඉන්නවා. ඒ කියන්නේ මම දන්නේ නැහැ මේ අමතක වෙලාද අමතක වගේ ඉන්නවද කියලා. හඳලා මට කලින් කතා කරපු අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා කැප්පටිපොළ ගිහලා ඒ පැත්තේම ගියේ නෑනේ. යන්න බෑ. රෙද්දක් ඇඳගෙන කයිසමක් ඇඳගෙන යන්න බෑ ගරු සභාපතිතුමා. එනිසා දැන් අපේ අමාත්‍යතුමා කියනවා හොරු රකින්නෙත් නෑ හොරු අල්ලන්නෙත් නෑ. ඔය කටින් අපි කොච්චර අහලාද අමාත්‍යතුමා. හොරු රකින්නෙත් නෑ හොරු අල්ලන්නේ නෑ කිය. ඔයාලා උදේ ඉඳන් හවස වෙනකම් මේ දැමුත් ඇත්තමයි අමප ඔයාලා ආණ්ඩුවේ. මේ අපි විපක්ෂේ. දැන් අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා වරකම් රාශියක් කිව්වා. ඒකේ දාන්නකො අල්ලලා කණෙන් අල්ලලා හිරේ. ඔන්න ඔයාලට ගෞරවයක් දෙයි. ඔයාලා ලැජ්ජ නැතුව අවුරුදු 70ක් තිස්සේ හොරකම් කියලා ෆයිල් හදලා ලැජ්ජා වෙන්න ඕනේ අමාත්‍යතුමා තාමත් ආණ්ඩුවේ ඉඳලා හොරකම් කිය ඉන්න එක. නේ? දේශබන්දු ඇල්ලුවේ කවුද? දේශබන්දු කියලා බාහිර වුණා. ඒක නිසා අපේ කතාවට බාධා කරන්න එපා. වාට වෙලාව තියෙනවානේ. වාට පිළිතුරු කතාවක් තියෙනවානේ. පිළිතුරු කතාවක් තියෙනවා. ඒකේ දෙන්න. උත්තර දෙන්න. නෑ උත්තරේ දෙන්න පිළිතුරු කතාව. අපේ කතාව අපිට කරගෙන යන්න දෙන්නකො බාධා නොකර. පාඩුවේ. ඔයාලගේ කතා අහලා බොරු අහලා හිරිකිත හැදිලා තියෙන්නේ අපිට. ආයෙ නැගිටලා කියන්න එපා. ඔයාලා මඩ ගහන එකයි බොරුවට ෆයිල් හදන එකයි තමයි ඔයාලගේ දේශපාලන ජම්මය. දැන් ඒක නැති වෙලා යන්නේ. නිසා කලබල වෙන්න එපා. අපි ඔයාලා හොරු රැක්ක විදියයි හොරුන්ගෙන් කාපු විදියයි කියන්නම්කො මේ පාර්ලිමේන්තුවේ කැන්ටිමට ගියා නම් ඒ මිනිස්සු මැරිලා නැහැ. ඔය පිටිපස්සේ කෑ ගහන മന്ത്രിවරු දැනගන්න ඔයාලා පව්. ඔයාලා වගේ අපිත් සමහරු රැක්කා. හරි. අපි උදේ පාන්දර ඇවිල්ලා ආණ්ඩු හදලා ඒ රකින්න ඒ උදවිය හොරා කාලා අපිටත් මහපාරේ යන්න බැරි දෙයකටපත් වෙලා ඔයාලට ළඟදී එක වෙනවා. හරි මතක තියාගන්න. ඔයාලට අපි කියන්නේ ඒකයි. ඔයාලා පොඩි ආධුනික මන්ත්‍රවරයාට මේ ඉදිරි පෙළේ ටයි කෝට් දාගෙන හිටියට කම්බ හොරුත් එක්ක එකට මේසෙලා වාඩිලා කාපු උදවිය. ආනේකන්තුවා අපේ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ අපි ආපාල ආණ්ඩුවේ ඔයාලගේ මේ හොරු කියලා කෑ ගාපු මේ බිමල් රත්නායක මහත්තයාලා හඳුන්නැත්ති මහත්තයාලා ඔයාලගේ වර්තමාන නායකයා ජනාධිපතිතුමාලා ඔක්කොම අන්න කෑමොර ගානවා විපක්ෂයෙන් දෙකන අතර ඉඳලා අරක හොරගම් කරා මේක හොරගම් කරා සීනි වංචාව කරා බදු වංචාව කරා පොල් තෙල් වංචාව කරා හැම වංචාව කරා කියලා නේද රවි කරුණානායක මහත්මයා. හැබැයි දවල්ට කන්නේ මලික් සමරවිත්‍රමත් එක්ක. ඔබතුමාලා බොරු නම් ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කැන්ටිමේ ඉන්න නිලධාරීන් අහන්න. මහත්තයෝ ලැජ්ජ වෙන්න ඕනේ ඔය හොරකම්. අද මලික්කාලා මන්ත්‍රීතුමා හොඳ හොර වංචාවක හෝඩුවාවක්. මේ හෝඩුවාවක් ඉදගත් කළා. මෙන්න මේ හෝඩුවාවම ඇති ඔයාලා කොහොමද මේ හොරුන්ගේ මුණුවෙත රකින්න කියලා. මේ මුදල් අමාත්‍යාංශයේ අහනවා දේශීය බදු ආදායම් දෙපාර්තමේන්තුවෙන් මෙන්න මේම පොල්තෙල් තොගයක් කියලා තියෙනවා මේකට බදු අය කරලා තියෙනවා මේකට ඔබ්සර්වේෂන් ලැබන්නේ කිය. හරි මේ ලියුම ඇති. දැන් ආයේ මරික්කාලගෙන් තව ලියුම් ඉල්ල ඕනේ නෑ. දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ මොකද කරන්නේ පෞගිය කාලේ මේ සෙල්ලම කරා. මෙරටේ පුරවැසියෝ දැනගෙන හිටියේ නෑ. පුරවැසියට අපි කිව්වා තේරුම් ගත්තේ නෑ. මෙයාලා අර පිටකොටුවේ ඉන්න පිම්පකොට් ගන්න හොරුවගේ හොරකම කරලා හොරුව පොකට් ගැව්වා කියලා අර පොකට් ගන්න හොරා කෑ ගහ දුවන හොරා පස්සේ මිනිස්සු දින හොරාල්ලා. අන්න එමයි ඔයාලා කරු හැමතුමාලා මේ උරුත් එක්ක එකතු වෙලා අර ඝන දෙනු සිද්ධ කරේ. හොරා කන එක ගැන කියනවා, වංචාව ගැන කියනවා, අල්ලසගත් එක ගැන කියනවා, ඒක ෆයිල් එක ගැන කියනවා, ඒ පුද්ගලයාට මඩ ගහනවා. හැබැයි ඒ පුද්ගලයාත් එක්කම වාඩි වෙලා දවල්ට පාර්ලිමේන්තුවෙන් කැන්ටිමෙන් අපි කනවා ඇස් දෙකෙන් දැකලා තිනවා බොරු නම් පාර්ලිමේන්තුවේ ඒ නියෝජිතයෝ මැරිලා නැහැ. ජීවතුන් අතර ඉන්නවා. එයාලා අපිට ෆොටෝ ගහලා ගෙනල්ලා පෙන්නලා තිනවා මෙන්න මන්ත්‍රීතුමා මීට ටික කඩට කලින් අනුර කුමාර මහත්තයා මේ හොරකම ගැන කතා කරා. බිමල් රත්නායක මහත්තයා මේකම හොරකම කතා කරා. හැබැයි ඒ හොරත් එක්කම වාඩි වෙලා ලැජ්ජ නැතුව හිරිකත නැතුව ඒ හොරකමේ වහගන්න
හොරකමේ ගණදෙනුව කතා කරන්න මේ පාර්ලිමේන්තුවේ එළියට ගිහලා කතා කරපුවා තමයි පසුපෙළේ මන්ත්‍රීතුමාලා අපි ඇහෙන් දැකලා තියෙන්නේ. අපි ඇහෙන් දැකලා තියෙන්නේ මේවා බොරු නෙවෙයි. තමුන්නාසලා පව්. තමුන්නාසලා හදවතේ අවංකව ඇති මේ රට හදන්න. තමුන්නාසලා හිතන විදියට මේ ඉදිරි පෙළේ ඉන්න කිසි කෙනෙක් ඔයාලා කියන හිතන විදියට වැඩ කරන්නේ නැහැ. තව ටිකක් යනකොට තේරෙයි. තව ටිකක් කල් යනකොට තේරෙයි. තේරෙනකොට රටට වෙන දේකුත් වෙලා ඉවරයි. ඔයාලට වෙන දේ ඉතිරයි. ඔයාලගේ අවංකත්වයට ඉවරයි. මේවා තේරුම් ගන්න වැඩ කරන්න. සුදුලුණු වංචාව ගැන කතා කරා. පොල්තෙල් වංචාව ගැන කතා කරා. ඒ වංචාවට දෙන දින වකවානු කිව්වා. තමුන්නාසේ ගරු ඇමතුමා මම දැක්කා සිංගප්පූරුවේද කොහෙද විදේශ රටක ගිහිල්ලා මගේ ළඟ වීඩියෝ එක තියෙනවා. අපි පත් වෙලා දවස් සති දෙකයි තුනයි යන්නේ 70ක් ඔබතුමාගේ වචනෙම කියන ඇතුළට දාලා. කෝ කරන්නකෝ. ඒක අපේ බලාපොරොත්තුව. හැබැයි එක එක්කිනාට මඩ ගහලා කතන්දරේ නවත්තන්න. ඔයාලට බලය දීලා ඔයාලට විධායක ජනාධිපතිවරයෙක්. ඔයාලා කයිවාරු ගාන 158ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. එහෙනම් ඒ සියලු දේ පාවිච්චි කරලා ඔයාලා හොයපු දේ ඔයාලා අතේ තියෙන දේ 70 අවුරුද්දක් කියපු දේ තාම තියාගෙන වමාරන්න එපා. හිරිකිතයි ගඳ ගහනවා. ඔයාලගේ නොහැකියාව ඔයාලගේ බැරියාව මේ රටේ ජනතාව තේරුම් ගන්න ඉවරයි. රටේ ජනතාවට ඕනි මොකද්ද? රටේ ජනතාවට ඕනි තමුන්නාසලා හොරු අල්ලලා වරුන්ට දඬුවම් දෙයි කියන කාරණේ බලාපොරොත්තු වෙලා තමයි ඡන්දෙ දුන්නේ. අද හිරිකිත නැතුව ඒ හොරු තමුන්නාසලාට කෝච්චෝල් කරන්න පුළුවන් නම් අල්ලපල්ලයි කිය. එහෙම වෙන්නේ නැහැ. ඇයි? එහෙම වෙන්නේ නැහැ. අල්ලන්න බෑ. ඇයි? රනිල් වික්‍රමසිංහ මහත්තයා මම හැමදාම කියන කතාව. එයා හැමදේම දන්න ඔයාලගේ. ඔයාලා දන්නවා රනිල් වික්‍රමසිංහ හැමදේම. ඒ නිසා ඔය තුන් කෝට්ටු එකතු වෙලා මේ රට එකට පාවා දීලා මේ රටේ ජනතාවගේ ජනායිතිය යටපත් කරලා අද සුරසප විඳින වැඩපිළිවෙලක් තියෙන තමුන්නාන්සලා. දැන් ඔයාලා කියනවා යන්නේ පයින්, කන්නේ කඩෙන්, එන්නේ බස් එකේ. ඒ වියදම් සියල්ල අඩු කරලා තියෙනවා. පෞගිය කාලේ කරපු වියදම් දැන් වෙන්නේ නැහැ. V8 යන්නේ නැහැ. අද සැප වාහන වල යන්නේ නැහැ. ඒ සැප වාහන වල ගියාම වියදම වැඩි. ඒ වියදම් සියල්ල අපි කළමනාකරණය කළා. දැන් ඒ වියදම් අඩු වෙනවා. ඒ වියදම් අඩු වෙනවා නම් කෝ හාල් මිල තව අඩු කරන්නකෝ. තව ඉන්ධන මිල ටික අඩු කරන්නකෝ. අපි අහන්නේ ඒකයි. ඔයාලා කියන විදියට මේ රටේ පෞගිය කාලේ ඒ පාලකයෝ දේශපාලන 나යකයෝ විදින්න නැති සුරසප විදින්නේ නැත්තම් ඒවට ගිය වියදම් ටික ඉතුරු වෙලා තිබෙනවා නම් ඒ වියදම් ටික යන්න ඕනි කොහෙටද පුංචි අසරණ මිනිහට. අහිංසක දුක් විඳින ජනතාවට තුන් වේල කන්න බැරුම් අද අඬා වැළපෙන ඒ අහිංසක ජනතාවට එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. මොකද මේ පොල්තෙල් වංචාවේ අද බිලියන 6ක විතර විශාල මුදලක් ගෙවන්න තියෙනවා. අපිට ආරංචි නියෝජ්‍ය ඇමතිවරයෙක් ඒ සියලු දෙනා ගෙනල්ලා ඒ ආයතන පමණක් මේක නොගවෑ ඉන්න අවශ්‍ය පිඹුරුතුමත් හදනවායි කියලා. අතේ යට ගණදෙනුව පෞගිය කාලේ සිද්ධ වෙච්ච විදියටම සිද්ධ වෙනවා. ඒ කාලේ හොරාකාවේ උදවියට හොරා කියලා ෆයිල් එක ඇදලා ඒ හොරාගෙන් සල්ලි ගත්තා. දැන් ඍජුවම තමුන්නාසලා හොරා කන එක නතර වෙලා නැහැ. නිසා ඔයාලා මනවා පාණ්ඩ ටයිකෝඩ් අල්ලගෙන මොන කතාන්දරේ කරත් ඔයාලා පෞගිය සුපුරුදු ගමන යන බව රටේ ජනතාවට තේරෙනවා. රටේ ජනතාව අද බත් කන ජනතාවක් හැටියට ඔබ කරපු ඒ සියලු දේ ප්‍රතිඵලය මහා ජනතාවට ලැබෙන්නේ නැත්නම් ජනතාව අතර එන්නේ නැත්නම් ජනතාවගේ ජන ජීවිතයේ දිනෙන් දින මහා කඳුලකට වැටෙනවා නම් එහෙනම් ජනතාව දන්නවා මේක බොරුවක්, කයිවාරුවක්, මුසාවක් මිස යථාර්ථයක් නො නිසා මම හිතනවා ඔය පසුපෙළේ කෑ ගන්න මන්ත්‍රීතුමාලා උදේ ඇවිල්ලා උජාරු වන්න තමුන්නාන්සේගේ ආණ්ඩුව ඇතුලේ වෙන්නේ මොනවද කියලා හොයලා බලන්න. ඔය ආණ්ඩුව ඇතුලේ ඉන්නවා ඉදිරි පෙළේ අද මේ අමාත්‍යාංශ කතා කරන හොඳම ඩීල් දාලා උසාවියේ නඩු තියෙන ඇමතිවරු ඉඩම් පිළිබඳව නඩු තියෙන ඇමතිවරු ඒ ඉඩම් තියෙන ඇමතිවරු උසාවියේ ඒ පුද්ගලයා ඇවිල්ලා කියලා තියෙනවා මෙන්න මගේ මෙච්චර මුදලක් ඉල්ලුවයි කියලා. පම්පෝරි ගාන සුදු ඇඳගෙන කොණ්ඩේ පැත්තට පිරගෙන හිටියට රාජපක්ෂලාගේ හොරා කනකොට කෑ ගැහුවට ඒ හොරකම් ගන්න දෙනු සාක්කුවේ දාගත්තා වගේම අද ජාතික ජනබලවේගයේ කියන ආණ්ඩුව අටවගෙන මේ වෘත්තිකයන්ට මේ රටේ සුවසක් ජනතාව දීපු ඡන්දෙට මුවා වෙලා ඒ හොරු කරන ඒ හොරකම් තමුන්නාන්සලාත් කරනවා කියන කාරණේ මතක් කරමින් වේලාව ලබා දීමට සුදුයි මනිය ලැබෙමු.